ඒක නවා උසින්ගේ. බුදුන් දකින මල් පිපුණා මිහින් තලායි. ඔය මොනවද? මම පුතා නෑ කවුද මෙයා කවුද ගහුවා නේද? ඔයානේ ඇහුවේ මේ ක්වොලිටි නැත්තේ මොකද? ගුවන්විදුලි. ඔන්න. ගුවන්විදුලි. ගුවන්විදුලි. ඒක අනිතේ දැන් කොච්චර ජීවනක් දැන් ඩොලට ගන්න මේ කොටසනේ ගන්න. ඔව් ඒක ට්‍රැක් මුකුත් නෑනේ පුතේ. ඔව් නේද. ට්‍රැක් මුකුත් නෑ. දැන් මෙයා මේ මාතර ඉඳන් මේ අහපු දෙයක් මේ මගෙන්. මම ඉස්සලාම මේ ෆිල්ම් එක සින්දු කිව්වේ පොඩි මල්ලි මේක. එතකොට මම 19 වෙනි චිත්‍රපටිය පොඩි මල්ලි. පළවෙනි ට්‍රැක් කියලා කිව්වේ නේද? පළවෙනි ට්‍රැක් එකට කිව්වේ ඒක. කලින් එකක්වත් නිකන් මේ ලයිව්. රුවන් වල දූල් කරින් මොන්න අමාරු සින්දුවක්ද? ඒකේ අන්තිම කොටස එනකොට රොක්සාමිගේ වයර් එක කැඩුනා. මම ඔය රේඩියෝ එකේ කියලා තියෙනවා මගේ ඉන්ටර්වියුස් වල. ආයි කිව්වා. කොච්චර අමාරුද අර තාල පන්නලා එන තැන නම. ඔව් ඒක අමාරු. රුවන් වල දූල් කඩින් පෙරි සඳේ රිදී කැලුම් උන් උතන ඉඳලා ටික තබ්ලා ටෙම්පෝ. තුෂාර ඉති ගලා උතන්ටයි එන්නේ වැටින ටෙම්පෝ එක. වරෙන්කෝ මේ ඒක වයර් එක කරනවද? අන්තිම එකෙත් වයර් එක කරන රොක්සාමිගේ. මම ඕක කියලාත් තියෙනවා. දැන් ඔය වගේ මේ අතුරේ ගිය සින්දු තමයි පුතේ මේ ඔබයි රම්මේ සඳ කරන. ඔබයි රම්මේ සඳ කරන ගුවන්විදුලි සින්දු. ඒකේ අර මේ වචනෙන් කියන ටික හරියටම මේ තාල වලට එන්න ඕනේ. ප්‍රේමී නම් කිමයි ඔබ මට කියා දුන්නේ. දැන් මගේ පරමාර්ථය ඔබය. මගේ පරමාදර්ශය ඔබය. මගේ ඒකායන ප්‍රාර්ථනාව. ලා 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 උතන්ට එන්න ඕනේ. එතමත් එන්නේ. ඔව් උතන්ට එන්න ඕනේ අර ටික කියලා. අනුර. අකිනේ රුවන් වල ඒ කියනකොට මහගොන්සේකර හිටියද? සීකර මාන. හිටියා. නෑ මැරිලා නෑ. නෑ මං කියන්නේ බලන්න හිටියද නෑ? ඒක මතක නෑ නවා. ඒක මතක නෑ. ඒක ඇලුව ධම්මික අරයගනේ. ඈ? ධම්මික ගංගා එයාගේ තාත්තගනේ. නෑ ඒක රුවන් වල නෑ මං කියන්නේ ෆිල්ම් එක. නෑ විසුදුසිරිනේ. එයා පටාචාර. එයා පටාචාරනේ. එයා පටාචාර. ඉතින් එයාගෙත් තිබුණාද වගේ සින්දුවක්? තිබ්බා බාලුලි ලුලි. ඒකනේ අපි එදා කිව්වේ. උදේ මුදවල තෙරපේ අපි ජපානයේ කියලා කිව්වේ ඒක තමයි මම බැලුවේ. බාලුලි ලුලි ලුලි. ආ සෙට් එකක් නේ තියෙන්නේ. මතක නේද? ඒ විමලනාථ කියන්නේ ගංගාරේසන තාත්තා. තාත්තා. ඔව් විමලනාථ නේද? විමලනාථ. අපි ජපානේ ගියයි. අපි ධම්මික තමයි තුන දිසාපති. මේ තානාපති. ඔව්. එයා අපි ලස්සන ඉතිහාසකින් කියලා. ආගේ නවත් එක්ක මගේ ඒ ඔකෙස්සා එක පුරුදු කරේ. අපි දෙන්නේ කියා නේද නම? නෑ නෑ කවුරු ගන්නෑ. කවුරුත් කියන්නේ නෑ. මායි වයසුනේ ලයියයි. ඔව් එච්චරයි. සමන්නාද? සමන්නාත අවුද. ඒක හිල්ලා මේ ඇවිදලා ඊයේ දවසේ ඉඳලා පුතේ සකුරා මල් පෙන්නන්න යනවා. ඊයේ දවසේ ඉඳලා එහෙම එක්කන් යනවා. මේ අහනවා. කිලෝමීටර් 700 යනවා. මං කෝ උන්නේ නෑ සකුරා නෑ කාලේ. ඉතින් කම්පියුටර් ගන්නවා මෙන්න මෙතන තියෙනවා කියලා. පොඟා ගාමෙත්. ගියා. ඒක සකුරා නැති කාලේ. සකුරා නෑ. ගියා මෙන්න මෙතන කියලා කෑ ගහලා කිව්වා. ගස් හතරක් විතර පිළිලා. බාහිර බලමුකෝ. මං ගිය ගමන් සකුරා මල් පිපිලා හරි පුදුමයි කොට. මේක පටස් ගාලා සමන්නට අවුද වීඩියෝ කරා. වීඩියෝ කළා අපි මේකට. ඒ කියන්නේ මට ඒක ඉබේ කියුණා. දැන් මගේ සින්දු නිසා තමයි ඒගොල්ලෝ හෙව්වේ.